Welcome to my YouTube channel. ඉතින් good morning හැමෝටම. මම දැන් තමයි නැගිට්ටේ. ඉතින් උදේම අපි ඇඳස් කරනව වැඩ පටන් ගමු. ඉතින් ඉක්මනින් ඇඳස් කරගමු. හරි. ඔන්න ඉතින් ඇඳස් කරා. දැන් ඉතින් අපි wash එකක් දාගමු. අද ගමනක් යන්නක් තියෙනවා. ඉතින් ඔයාලත් මාත් එක්ක මේ ගමන යන්. මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටික මම ඉතින් වෙනම වීඩියෝ එකකින් ගේනම් ඔයාලට ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. චූටි අයිටම් ටිකක් තමයි තියෙන්නේ. අයිටම්ස් ගොඩක් ඉවර වෙලත් එක තියෙන්නේ. මාත් එක්ක ඉතින් ගොෂර් shopping යන් ඊළඟ වීඩියෝ එකකින් මම ඒක ගේන්න. දැන් ඉතින් අපි අඳගමු. අද ගවුමක් තමයි මම අඳින්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම යූස් කරන ප්‍රොඩක්ට් ටිකක් මම මෙතන ඔයාලට පෙන්නනවා. ඉතින් ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන් මට චූටි බිස්නස් එකකුත් තියෙනවා. අනේකී අයිටම්ස් වගේකුත් ඉතින් මම පාවිච්චි කරනවා. හරි ඉතින් ඔයාලා මම යන ගමන මොකද්ද කියලා දන්නේ නැහනේ. ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් මම යන ගමන මොකද්ද කියලා. ඉතින් මුලින්ම අපි ඇඳගෙන ඉමු. කොණ්ඩේ චුට්ටක් ගිහිලා තියෙන්නේ අග ටික. නැත්තම් ඉස්සරහ මීට වඩා ලස්සනට කොණ්ඩේ තිබ්බා. දැන් නම් ඉතින් ඒ ලස්සන නැති වෙලා මුලින්ම ඉතින් කොණ්ඩේ ලස්සන කරගෙන ඊළඟට අපි ස්කින් කෙයාර් වැඩ ටික පටන් ගමු. චූටි මේකප් එකක් තමයි දාගන්නේ. ලොකුවට ඉතින් මම මේකප් දාන්න දන්නෙත් නෑ. චූටි මේකප් ටිකක් තමයි දාන්නේ. මට ගොඩාක් ක්‍රීම් ඇලර්ජික්. ඉතින් මම මේ ආයුර්වේද ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. මේක සඳුන් ක්‍රීම් එකක්. ගොඩක් දුරට මේක ඇලර්ජි තියෙන අයට හොඳයි. ඊළඟට සන් ක්‍රීම් ඉතින් ගොඩක් ගණන්නේ. මෙන්න මේ චූරි ටියුබ් එක තමයි. ඒකත් දැන් ඉවරයි. මේ ආය අලුතෙන් අපි ප්‍රොඩක්ට් ගනිද්දි මම ඔයාලට පෙන්නන්නම්. ඊළඟට ඉතින් ලිප් බාම් එකකුත් යූස් කරනවා. අතන මේ ලිප් බාම් එක හොඳයි. මගේ ලිප්ස් කළු වෙලා තිබ්බේ. ඊට පස්සේ ටික කාලයක් මම මේක පාවිච්චි කරද්දි දැන් හොඳ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මැජික් ලිප්ස්ටික් එක. මේක ගන්න ගොඩක් ළමයි දන්නව ඇති. ගොඩක් තද පාටවල වලට ආස නැහැ මං. ඒ නිසා ඉතින් මෙන්න මේ කලර් එක තමයි මම යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ චූටි ඒවත් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් එක. ඉතින් මේක මගේ ස්ටෝ එකේ තියෙන එකක්. වර්ග වලින් තියෙනවා. මම නම් පීච් එක තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම අත් මොයිස්චරයිසර් වෙන තමයි මේක මම පාවිච්චි කරන්නේ. ඔයාලටත් ඉතින් හෑන්ඩ් ක්‍රීම් එකක් යූස් කරනවා නම් හොඳයි. ඉතින් හැම ගෑල්ලමගෙන් බෑගියේ තියෙනවනේ. ඊළඟට මෙන්න මේ පර්ෆියුම් එක තමයි මම යූස් කරන්නේ. දැන් අවුරුද්දක් විතර මේකට. ඉතින් මේක දැන් ඉවර වෙලා තියෙන්නේ. තලොත් පර්ෆියුම් එකක් මං ගාව තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේක තමයි තියෙන්නේ. මේක මට gift එකක් හම්බෙච්ච එකක් මගේ ගීසරේ බර්ත්ඩේ එකට. ඉතින් මේක ඉවර වුණාම අපි මේක පාවිච්චි කරන්න ගමු. හරි ඉතින් ඊළඟට වැසලින් එකකුත් යූස් කරනවා. මොකද ඇඟේ කියන්නේ ඇත්තටම එළියට යද්දී එහෙම වැසලින් එකක් යූස් කරනවා නම් හොඳයි. මේ කාලේ අපේ පැත්ත නම් හරියට වේලෙනවා. ඒ කියන්නේ වැස්ස එහෙම නැහැ ගොඩක් කාලෙකින්. ඒ නිසා මේ වැසලින් එකක් භාවිත කරනවා නම් හොඳයි. දැන් ඉතින් පොඩි ෆොටෝ එකක් ගහනවා. ඔය වටේ ඉඳගෙන උදව් කරන්න අපේ නාංගි මට. දැන් ඉතින් උදේ කෑම. මම ඉතින් ගොඩක් කෙට්ටුයි කෑම වැඩි කැවෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ පොඩි ප්‍රමාණයක් තමයි කන්නේ. හරි. දැන් ඉතින් උදේ ඉඳන් වැඩේ මගේ ඔන්න ඕකයි. පාර්සල් පැක් කරන එක. ඉතින් ජනු ටෙල්කේ කියන්නේ මගේ පේජ් එක TikTok එකේ Facebook ඒ වගේම YouTube තුනේම තියෙනවා. ඔයාලා ඉතින් ඒවට ගිහිල්ලා බලන්න. මේ තියෙන දැන් අපි පෝස්ට් ඔෆිස් එක හරහා තමයි පාර්සල් ඩිලිවර් කරන්නේ. ඉතින් මම ওই පාර්සල් අරන් යනවා. ඉතින් අපි පාර්සල් දාද්දි මම COD කරන්නේ. ඒ නිසා ඉතින් පාර්සල් කරද්දි අපි සල්ලි ගෙවන්න එපා. ඒ නිසා සල්ලි ටිකක් දාගෙන දැන් ඉතින් යමු. මාත් එක්ක ඉතින් අපේ නංගිත් එනවා. එයාත් ඉතින් කොහේ ගියත් මාත් එක්ක එනවා.
දැන් ඉතින් එහෙනම් මේ ආවේ මම තැපෑලට. මේ තියෙන අපේ තැපෑල අපේ පෝස්ට් ඔෆිස් එක ඒකට පාසල් ටික බාර දීලා යද්දි හම්බ ඉතින් මේ තමයි අපි යද්දි මේ අපේ පාර. ඉතින් නංගිටත් අයිස්ක්‍රීම් ඕනේ කියපු හින්දා ගෙදර අයටත් අයිස්ක්‍රීම් ගත්තා. දැන් ඉතින් ලොකු වැඩක් තමයි කරන්න හදන්නේ. උදේ ඉඳන් පාඩම් කරේ නෑ. දැන් ඉතින් ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න තමයි මං හදන්නේ. මට විභාගයක් තියෙනවා ඉස්සරහට. මේ අවුරුද්දේ අන්තිම වගේ. ඉතින් ඔයාලට මාත් එක්ක ඉස්සරහටම හිටියොත් ඒ විභාගෙ මොනවද මං ඉස්සරහට කරන්න යන දේවල් මොනවද වගේ දැනගන්න පුළුවන්. ඔයාලටත් මම ඒ තැනට ගියාට පස්සේ මේව කරපු විදිය හැමදේම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තියෙන ඉතින් මාව subscribe කරලා මාත් එක්කම ඉන්න. දැන් අපි දවල්ට කමු. දැන් දවල් 2ට විතර ඇති. දැන් දවල්ට කාලා අපි චුටි මූවි එකක් බලමු. ඉතින් මං හින්දි මූවි එකක් බැලුවා. ඊට පස්සේ හවස දැන් හවසේ තියෙන රෙදි ටිකක් නමන්න තිබ්බා. ඒ ටිකක් නමලි ඉවර වෙලා අපි චුටි ගමනක් යනවා. ඉතින් මේ අපේ වැව එදා සෙනඟ ගොඩාරියක් හිටියා. අපි ඉතින් චුට්ටක් ඇවිදින්න ගියා. මේ ඉතින් බලන්නකෝ මේ හවස 6ට විතර ඇති මේ වෙද්දී හරිම ලස්සනයි එදා අහස. ඉතින් මම ඔයාලට බලන්න වීඩියෝ එකකුත් ගත්තා. ඉතින් ඊට පස්සේ නම් ළමයි වීඩියෝ එක කන්ටිනියු කරගෙන යන්න බැරි වුණා මට ගොඩක් රෑ වුණා එද්දි. ඊට පස්සේ ඇවිල්ලා කාලා වොෂ් එකක් දාලා නිදාගත්තා. ඉතින් good night ඔයාලටත්. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් thank you. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් මම ඒව හදා ගන්නම්. මගේ වීඩියෝ එක බලුවට thank you. subscribe කරන්න.